හලෝ කොහොමද ඔයගොල්ලෝ? ඉතින් ඔන්න අදත් ඔයගොල්ලන්ට අලුත් වීඩියෝ එකක් අරන් ආවිල්ලා තියෙනවා. ඉතින් මේක ඔයගොල්ලන්ට මතක ඇති මම අපේ ටෙලිග්‍රෑම් channel එකේ නම් ඔයගොල්ලන්ට මේක දැම්මා. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම මේක මාර්තු 12 වගේ තමයි ඔයගොල්ලන්ට දාලා තියෙන්නේ Discord වලට join වෙලා මේ වැඩ ටික කරගන්න කියලා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ මේක ආයෙත් කියලා මේ විදිහට අපේ ටෙලිග්‍රෑම් channel එකේ search කරා නම් ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට post දාලා තියෙනවා. මෙන්න මේ විදිහට මේ වගේ වැඩ කරන්න කියලා. ඉතින් ඊළඟ post එක මෙන්න මේ විදිහට NFT ගන්න ඒවා එහෙම මම ඔයගොල්ලන්ට දාලා තියෙනවා. මේක නම් NFT ගන්න එක නම් දැන් ඉවරයි. එතකොට ඔයගොල්ලන්ට අද කතා කරන්න යන්නේ මේ වගේ කොහොමද හරියටම වැඩ කරන්න කියලා මේ ටෙස්ට් net එකේදී. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති අපේ Telegram channel වලට ඔයගොල්ලෝ join වෙලා ඉන්නවා නම් ඔයගොල්ලන්ට මෙන්න මේ අපේ Telegram channel එකේ තව channel එකක් තියෙනවා withdraw proof කියලා channel එකක් withdraw update දාන. ඉතින් මේකෙදී ඔයගොල්ලන්ට මේ තියෙන්නේ අපි ළඟදී ගත්ත withdraw එහෙම ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට update කරලා තියෙනවා. ඉතින් මම විශේෂයෙන් කියනවා මේ මගේ post දානකොට ඔයගොල්ලන්ට මේ වගේ profit කීයක් හම්බෙලා තියෙනවද කියලා. එතකොට මටම හම්බුනේ ඒවා ඒ කියන්නේ මගේ ප්‍රොෆිට් එක මෙන්න මේ විදිහට ඇත්තම ගාන මෙතනින් මම දානවා. ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට බලන්න පුළුවන් හම්බෙච්ච ප්‍රොෆිට් ඕගොල්ලන්ට කොහොමද කියලා මේ තියෙන්නේ WCT airdrop එකෙන් හම්බෙච්ච ප්‍රොෆිට් එක ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මෙච්චරක ප්‍රොෆිට් එකක් මෙතන හම්බෙලා තියෙනවා. මේ දාලා තියෙන්නේ ඒ වෙලේ value එක පස්සේ අප් වෙන්න පුළුවන් coin එක ඒ value එක නෙමෙයි දාලා තියෙන්නේ. ඒ වෙලේ දාපු value එක තමයි මෙතන තියෙන්නේ. හරි ඉතින් මේ වගේ ඕගොල්ලන්ට ලොකුවට earn කරගන්න පුළුවන් ෆ්‍රීම අපේ channel එකත් එක්ක දිගට මේක තුල හිටියොත් ඒක නිසා අනිවාර්යයෙන්ම මේවත් එක්ක එකතු වෙන්න කියලා ඕගොල්ලන්ට මතක් කරනවා. එතකොට මේ Kinto කියන airdrop එකේ ඕගොල්ලන්ට keywords එක විතරයි කරන්න තිබ්බේ $11ක් 12ක් අතර ඕගොල්ලන්ට එකෙන් earn කරගන්න තිබ්බා free. එතකොට අනිත් ඒ වගේ ඕගොල්ලන්ට මේ තියෙන heaven one එකෙන් එහෙම සාමාන්‍යයෙන් කට්ටිය මේකේ අඩුම $20ක් වගේ earn කරගන්න පුළුවන්කම තිබ්බා. අපේ group එකෙත් කට්ටිය message දාලා තිබ්බා ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. මෙන්න මෙතන අපි බලමු මේ තියෙන $136ක් වගේ කට්ටිය මේකෙන් earn කරලා තියෙනවා. ඉතින් වැඩ කරපු කට්ටියට මිස් කරගන්න නැතුව වැඩ කරපු කට්ටියට රෝහිත් ඇවිල්ලා තියෙනවා. ඉතින් not eligible වුණොත් මේ විදිහට මම දානවා මමත් eligible නැහැ කියලා. real details මෙන්න මේකේ ඕගොල්ලන්ට withdraw proof channel එකත් එක්ක එකතු වෙලා හිටියොත් ඕගොල්ලන්ට update ලබා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම withdraw proof ගන්නවා නම් ඒ කියන්නේ ඕගොල්ලන්ට මොකක් හරි කරන airdrop එකක claim එකක් තියෙනවා නම් අනිවාර්යෙන් මේක තමයි දාන්නේ. සාමාන්‍යයෙන් මේකේ දානවා අඩුයි. main channel එකේ දානවා අඩුයි. මේකේ තමයි දාන්නේ. මොකද සාමාන්‍යයෙන් පිළිවෙලට මේකේ වැටෙනවා withdraw proof channel එක. ඒක නිසා තමයි මේක මම මේ විදිහට දාන්නේ. ඉතින් මේ තියෙන නීලියන් airdrop එක ඔයගොල්ලන්ට බලන්න පුළුවන් $1200 අතර 1300ක් අතර ප්‍රොෆිට් එකක් ගත්තා. ඒකෙන් ඔයගොල්ලන්ට ගොඩ කට්ටියට නීලියන් එකේ ප්‍රොෆිට් ඇවිල්ලා තිබ්බා. හරි. ඉතින් මේ ටෙස්ට් net airdrop වලදී මෙන්න මේ වගේ තමයි ඔයගොල්ලන්ට earn කරගන්න තියෙන්නේ. හරි වැඩි කතා නැතුව අපි ඉස්සලාම යමු කොහොමද මේකේ වැඩේ වෙන්නේ කියලා බලන්න කොහොමද මේක කරගන්න තියෙන්නේ කියලා බලන්න. හරි ඕගොල්ලන්ට විශේෂයෙන් දෙයක් කියන්න තියෙන්නේ මෙන්න මෙතන විශේෂයෙන් ඕගොල්ලෝ මාව contact කරගන්නවා නම් හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් හරි අපේ channel එකට join වෙන්න හරි ඕගොල්ලෝ YouTube එකේ WWCF කියලා මෙන්න මේ WWCF official එකට එන්න ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට නම් බලන්න පුළුවන් WWCF official කියලා තියෙන්නේ name එක මේක user name එක මේක official එක. එතකොට ඕගොල්ලෝ මෙන්න මෙතන more about වලට යන්න about වලට ගියාට පස්සේ මේ තියෙන අපේ social media සහ මාව contact කරගන්න ඕන යටම තියෙනවා. ඕගොල්ලන්ට WhatsApp Telegram ඒ වගේම අපේ Twitter ඒවත් ෆලෝ කරලා තියාගන්න FB Instagram ඔක්කොම තියෙනවා. ඒ වගේම මේ තියෙන්නේ අපේ airdrop කරන Telegram channel එක. ඔයගොල්ලන්ට මෙතනින් ගන්න පුළුවන් link එක. ඒ වගේම මෙන්න මෙතන. ඔයගොල්ලන්ට withdraw proof කියලා channel එකක් දාලා ඇති. මම මේක උඩට දාන්නම් මෙන්න මෙතනට. ඔයගොල්ලන්ට මේ withdraw proof කියන channel එකට ඔයගොල්ලෝ join වෙලා නැත්නම් පරණ කෙනෙක් හරි නැත්නම් කලින් join වෙලා ඉන්න කෙනෙක් හරි මේකට join වෙලා නැත්නම් අලුත් කෙනෙක් හරි මෙන්න මේ link එකෙන් ගිහලා අනිවාර්යෙන් join වෙන්න. මොකද ඔයගොල්ලෝ කරන airdrop වල withdraw ගන්න විදිය මෙන්න මේකේ තමයි දාන්නේ. ඒක නිසා ඒකට අනිවාර්යෙන් join වෙන්න. හරි දැන් බලමු අපි කොහොමද මේ airdrop එකට join වෙන්නේ කියලා. ඔයගොල්ලන්ට මම මේ වගේ link ඔක්කොම අපේ Telegram channel post එකේ තමයි දාලා තියෙන්නේ. ඔයගොල්ලන්ට ඒකට එන්න පුළුවන්. හරි ඔයගොල්ලෝ මෙතන අපේ Telegram channel එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට මෙතන post එක හොයාගන්න පුළුවන්. මම මේක link එක දාලා තියන්නම්. එතකොට මෙන්න මෙතන Telegram ecosystem කියලා මෙන්න මෙතන here කියලා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් නිල් පාටින් link එකක් තියෙනවා මෙතන. මෙන්න මේක ක්ලික් කරාම මෙන්න මේ website එක තමයි ඔයගොල්ලෝ එන්නේ. හරි. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ කරන්න ඕන මෙන්න මෙතන ඔයගොල්ලෝගේ wallet එකට මේකේ network එක add කරගන්න සිද්ධ වෙනවා. එතකොට ඒකේ මෙන්න මෙතන පල්ලෙහාට ගිහිල්ලා ඔයගොල්ලන්ට මෙන්න මෙතන add testnet කියන එක ක්ලික් කරලා ඔයගොල්ලන්ට මේ details දීලා ඔයගොල්ලන්ට add කරගන්න පුළුවන්. ඔයගොල්ලෝගේ network එක. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට මෙන්න මෙතන wallet icon එක ක්ලික් කරලා ඔයගොල්ලන්ට මෙතනින් add කරගන්නත් පුළුවන්. ඔයගොල්ලන්ට මෙන්න මෙතන MetaMask කියන එක සමහර වෙලාවට ඇති. එතනින් ක්ලික් කරලා add කරගන්න පුළුවන්. මේ MetaMask එක තිබ්බොත් මෙතන add කරගන්න පුළුවන්. නැත්නම් මේ wallet ක්ලික් කරලා add කරගන්නත් පුළුවන්. මෙතන ඔයගොල්ලෝ manual add කරනවා නම් මේක ක්ලික් කරන්ද එතකොට මම MetaMask එකට add කරන විදිය ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මෙන්න මෙතනට MetaMask එක open කරගන්න. මම දැන් ඇත්තටම network එක add කරලා තියෙන්නේ මේ තියෙන network එක add කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ මෙන්න මෙතන ඔයගොල්ලෝගේ network icon එක තියෙනවා. මොකක් හරි icon එකක් ඇති. අන්න එක ක්ලික් කරන්න. ක්ලික් කරාම මෙන්න මෙතන තියෙනවා show testnet network කියලා. අන්න එක tick mark එක දාගන්න. ඊට පස්සේ මෙන්න මෙතන add custom network කියන එකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මේ තියෙන details මෙතන ඔයගොල්ලන්ට network name එකට මෙන්න මේක copy කරලා දෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට
මේ කොපි කරගන්න ඊට පස්සේ එතනට දෙන්න. හරිද? මෙන්න මෙතනට දෙන්න. මම දැන් මෙතන add network ගිහලා මේක දෙනවා. මෙන්න මේ විදිහට දෙනවා. හරි මේ විදිහට වෙනවා. ඊට පස්සේ මේ අදාළ details ටික අනිත් details chain ID එක මෙතනට දෙන්න. RPC URL එක මෙන්න මෙතන ඔයගොල්ලන්ට දෙන්න තියෙනවා. ඉතින් default RPC URL කියලා මෙතන දෙනවා. ඒකට මෙතන add ගිහිල්ලා ඔයගොල්ලන්ට URL එක මෙතනින් දෙන්න තියෙන name එක නම් දෙන්න අවශ්‍ය නැහැ. URL එක දුන්නා නම් ඇති. හරි ඊට පස්සේ add කරගන්න පුළුවන් ඒක. ඔයගොල්ලන්ට මේක මෙතන ආයි මෙන්න මේවා copy කරගන්න යද්දි මේක close වෙනවනේ. අන්න ඒකට කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන wallet එක click කරලා ඔයගොල්ලන්ට පුළුවන් මේකට යන්න කලින් ඔයගොල්ලන්ට මෙන්න මෙතන click කරගන්න. ඊට පස්සේ මේ තියෙන view මෙතන තියෙන මේ expand view කියලා මෙන්න මේ ඊතල දෙකක් දෙපැත්තට තියෙන අන්න ඒක click කරගන්න. ඒක click කරගත්තාම ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට website එකේම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට මේ විදිහට add කරගන්න පුළුවන්. මේකේ වෙන එකකට මාරු වුණා කියලා ඔයගොල්ලන්ට මේක නැති වෙන්නේ නැහැ. හරි. දැන් මේ විදිහට ලේසියෙන්ම මේවා ටික add කරගෙන මෙතන save දීලා මේකට network එක add කරගන්න පුළුවන්. හරි. මේ විදිහට තමයි ඒකේ add කරගන්න තියෙන්නේ ඔයගොල්ලන්ට. ඊට පස්සේ මෙන්න මෙතන switch to omega කියන එක දීලා ඔයගොල්ලන්ට network එක switch කරගන්න පුළුවන්. switch කරලා නැත්නම් ඔයගොල්ලන්ට මෙතනින්ම වෙන network එකක නම් ඉන්නේ. මම මෙතන උදාහරණයක් විදිහට මොනාඩ් එකට යන්න. ඔන්න දැන් වෙන network එකක ඉන්නේ. ඔයගොල්ලන් බලන්න පුළුවන් මෙතන click කරලා ඔයගොල්ලෝ මෙතනින් හොයා ගන්න ඕන ඔයගොල්ලෝගේ mega test net එක මේ තියෙන මෙන්න මේක මම මේ විදිහට click කරනවා. click කරලා කරපුවාම මෙන්න මෙතන ටික වෙලාවකින් මෙන්න මේ විදිහට මාරු වෙනකන් ඉන්න ඕන. හරි මේ විදිහට තමයි switch වෙන්නේ network එකට මාරු වෙන්නේ මේ විදිහට. හරි. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන මම දාලා තියෙනවා Discord link එකක්. අන්න ඒකෙන් Discord එකට join වෙන්න ඕගොල්ලෝ. ඒකට join වෙලා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මෙතන verify button එකක් ඇති ඒක verify කරගන්න. ඔයගොල්ලෝ ඒකට join වෙන්න දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම මගේ කලින් වීඩියෝ හරි බලන්න. කලින් කරපු යාළුවෝ වල කොහොමද join වෙන්න කියලා ඇති. වීඩියෝ දෙක තුනක ඇති. එතකොට එහෙම නැත්නම් ඔයගොල්ලෝ Google YouTube එකේ search කරන්න how to join Discord channel කියලා channel and verify කියලා search කරාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරි මම දැන් ඒක කියලා දෙන්න යන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන wallet registration කියලා ඇති. එහෙම එකක් තිබ්බේ නැත්නම් ඔයගොල්ලෝ ඕගොල්ලොන්ට එතන මේ එහෙම එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. එතකොට ඕගොල්ලොන්ට මෙන්න මෙතන wallet registration කියන එකට යන්න. ඒකට ගියාට පස්සේ ඕගොල්ලොන්ට මෙන්න මෙතන step වර්ගයක් තියෙනවා. ඕගොල්ලොන්ට පළවෙනි එක කරන්න තියෙන්නේ මේ ඇලේර type කරලා register කියලා type කරගන්න. ඊට පස්සේ ඕගොල්ලොන්ගේ EVM address එක. ඒ කියන්නේ ඕගොල්ලොන්ගේ Ethereum address එක මෙතනට දෙන්න ඕන. දීලා මෙතනට submit කරන්නයි තියෙන්නේ. ඕගොල්ලොන්ට කලින් submit කරලා තියෙනවද කියලා බලන්න check කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට check කියන එක මෙන්න මෙතනින් දීලා. ඉතින් ඕගොල්ලොන්ට check කියන එක දීලා අනිත් check කරගන්න පුළුවන්. මම දැන් මේ විදිහට දුන්නොත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ තියෙන මගේ address එක කලින් දීලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට තමයි මෙතන දෙන්න තියෙන්නේ. හරි ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ මෙන්න මෙතන register කියන එක click කරගන්න මේ තියෙන්නේ register කියන එක ඔයගොල්ලෝ RE කියලා type කරගමු උඩටම එනවා. ඊට පස්සේ ඒක click කරගන්න. ඊට පස්සේ address යටතේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන address එක යටතේ මෙතන address එක දාලා මෙතන ඔයගොල්ලන්ට මේ විදිහට send කරන්න තියෙන්නේ. send කරාම මෙතන update successful කියලා එනවා. එහෙම නැත්නම් successful කියලා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ ආයි ඔයගොල්ලන්ට මෙතන alert type කරලා check කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒ විදිහට තමයි මේකේ register වෙන්නේ. ඊට පස්සේ check කරගන්න. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේකට අදාළව test token ඔයගොල්ලන්ට claim කරගන්න අවශ්‍යයි. මම ඔයගොල්ලන්ට පෙන්නනවා මේකේ වැඩ කරන්න නම් ඔයගොල්ලන්ට coin අවශ්‍ය වෙනවා. ඒක ඔයගොල්ලන්ට free ම තමයි ගන්න තියෙන්නේ. මේ තියෙන මගේ 0.01ක ප්‍රමාණයක් දැන් මම percent කරගෙන තියෙන ඇත්තටම. එතකොට ඔයගොල්ලන්ට මේ වගේ percent වල ගන්න අවශ්‍ය වෙනවා. ඒකට ඔයගොල්ලන්ට මේකේ මේ වෙබ්සයිට් එකේ උඩටම ඔයගොල්ලෝ මේ විදිහට යන්න. උඩටම ගියාම ඔයගොල්ලන්ට මෙන්න මෙතන first කියලා icon එකක් තියෙනවා. අන්න ඒක click කරගන්න. ඒක click කරාම ඔයගොල්ලන්ට මෙන්න මෙතන ඔයගොල්ලන්ගේ address එක දෙන්න තියෙනවා. මේක පැය 24න් 24ට ඔයගොල්ලන්ට 0.02යි පහ ගානේ ඔයගොල්ලන්ට test token ඔයගොල්ලන්ට ගන්න පුළුවන් කියලා මෙතන දාලා තියෙනවා. හරි මම මෙතන address එක දෙනවා. address එක දුන්නාට පස්සේ මෙන්න මෙතන captcha එකක් තියෙනවා. ඒක ඔයගොල්ලන්ට මතුවෙනකන් ඉන්න. ඒක tick mark එක වැටෙනකන් ඔයගොල්ලන්ට ඉන්න වෙනවා. එහෙම නැත්නම් Google captcha ඔයගොල්ලන් fill කරලා ඇති. අන්න ඒ වගේ ඒක fill කරන්නයි සමහර වෙලාවට ඒක fill කරලා හරියට confirm කරගන්න ඕන. හරි ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට captcha එක ඔටෝම fill වෙනවා. සමහර වෙලාවට ඔයගොල්ලන්ට පින්තූර තෝරන්න එහෙම වෙන්නත් පුළුවන්. ඒ විදිහට fill වුණාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන බටන් එක මතුවෙයි. දැන් ඔන්න ආයෙ ගියා මේක ඔයගොල්ලන්ට මේ විදිහට මෙතන captcha එක fill වුණාට පස්සේ මෙන්න මේ විදිහට බටන් එකක් එනවා. දැන් මගේ පැය 24 ඇත්තටම තාම complete වෙලා නැහැ. ඒක නිසා බටන් එක මතුවෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට පැය 24න් 24 තාම මේක claim කරගන්න පුළුවන්. මේ විදිහට ඔයගොල්ලෝ මෙතන claim කරගන්න. ඒ claim කරපුවා ඊට පස්සේ ඔයගොල්ලන්ට ටික වෙලාවකින් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ගේ wallet එකටම එනවා මෙන්න මේ විදිහට. හරි. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මම link එකක් දාලා ඇති මෙන්න මේ විදිහට පල්ලෙහාට ගියාම මෙතන ඔයගොල්ලන්ට මම link එකක් දාලා ඇති මෙන්න මේ විදිහට super about talk කියලා link එකක් දාලා ඇති. අන්න එකකින් ඔයගොල්ලන්ට මේ තියෙන මෙතන යටම link එක මේ එකකින් යන්නත් පුළුවන් මෙන්න මෙතන link එකකින් යන්නත් පුළුවන්. ඒක ඔයගොල්ලෝ click කරන්න click කරලා ඒ website එකට එන්න. website එකට ආපුවම ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට task එක බලා ගන්න පුළුවන්. ඇත්තටම සමහර ඒවා දැන් end වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට end වෙලා නැති ඒවා ඔයගොල්ලන්ට complete කරගන්න පුළුවන්. මෙතනින් මම උදාහරණයක් විදිහට මෙන්න මේකට යනවා. පළවෙනි එකට ඔයගොල්ලෝ මේකේ wallet එක connect කරලා මෙතනින් sign වෙන්න ඕන ඉස්සෙල්ලාම.
හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට ටෝකන් ටික ෆර්ස්ට් සෙට් කරගන්න තියෙනවා. ඊට පස්සේ මෙයාලව ෆලෝ කරන්න කියලා මෙතන තියෙනවා. Twitter ටාස්ක් ටිකක් තමයි මෙතන තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට මෙතන ස්ටාර්ට් දීලා ඔයගොල්ලන්ට මේක ස්ටාර්ට් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙන්න මෙතන ක්ලේම් කියන එකෙන් ගිහිල්ලා ඔයගොල්ලන්ට ඉස්සලාම ටෝකන් ටික මෙතනින් ක්ලේම් කරගන්න තියෙන්නේ අර වෙබ්සයිට් එකෙන්. ඔයගොල්ලෝ ඒක ක්ලේම් කරලා ඊට පස්සේ මෙතන verify කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට මේක කම්ප්ලීට් වෙනවා. ඊට පස්සේ මෙයාලව ෆලෝ කරන්න තියෙනවා. මෙයාලව ට්විටර් එකේ ෆලෝ කරන්න මම දැන් ෆලෝ කරලා තියෙන හින්දා මෙතන මේකත් මම වෙරිෆයි කරගන්නවා. හරි. ඊට පස්සේ මෙන්න මෙයාලවත් මෙතනින් ගිහිලා ෆලෝ කරගන්න මම මේ ඔක්කොම කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට ඊට පස්සේ වෙරිෆයි කරගන්න. ඊට පස්සේ මම මෙතන රිට්වීට් කරන්න කියලා තියෙනවා. ඔයගොල්ලෝ මේ පෝස්ට් එක රිට්වීට් කරන්න ඕන ට්විටර් එකෙන්. හරි. මෙන්න මේ පෝස්ට් එක තමයි ඔයගොල්ලෝ රිට්වීට් කරන්න ඕන. මෙතන කොටුවක අයිකන් එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරලා මෙතන රීපෝස්ට් කියන එක දෙන්න. ඔයගොල්ලෝ ඕන මෙතන ලයික් එකක් දාන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේකට ගිහිල්ලා මෙතන වෙරිෆයි කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් මේ ටාස්ක් එකත් කම්ප්ලීට් වෙනවා. ඊට පස්සේ අන්තිම විදිහට ඔයගොල්ලන්ට මෙන්න මේ සුපර්බෝට් වෙබ්සයිට් එකේ පොයින්ට් ඔයගොල්ලන්ට ඇඩ් වෙනවා. මෙන්න මේ විදිහට පොයින්ට් 50 සුපර් පොයින්ට් 50 ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට ක්ලේම් කරගන්න පුළුවන්. මෙතන ක්ලේම් කියන එක ක්ලික් කරලා ඔයගොල්ලෝ ඒක ක්ලේම් කරගන්න. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට මීටින් කියලා තියෙනවා. ටික වෙලාවකින් ඔයගොල්ලන්ට මේක සබ්මිට් වෙනවා. මේ විදිහට බලා ගන්න පුළුවන් ක්ලේම් වෙනවා බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට ඒක කම්ප්ලීට් කරාට පස්සේ මෙන්න මෙතන තියෙනවා අනිත් ටාස්ක් ටික මේවත් මේකම ටාස්ක් තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ මෙගා එච් කියලා තියෙන්නේ. අන්තිමට මෙගා ටෙස්ට් නෙට් කියලා තියෙන්නේ. මේ මෙගා ටෙස්ට් නෙට් ඔය වගේ ඒවා තියෙන්නේ ඔයගොල්ලන්ට මේ මෙගා එච් එකේ තියෙන ඒවා තමයි මෙතන කුයිස් 8ක් තියෙනවා ඔයගොල්ලන්ට කම්ප්ලීට් කරගන්න. හරි එතකොට මම මෙන්න මේ මෙගා ටෙස්ට් නෙට් ටිකත් ඔයගොල්ලන්ට එකක් දෙකක් කම්ප්ලීට් කරලා පෙන්නන්න. හරි ඔයගොල්ලන්ට මෙන්න මෙතන මේ ටාස්ක් එකට ආවම මේකෙත් මෙතන ස්ටාර්ට් දෙන්න තියෙන. ඊට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේක ඇත්තටම තියෙන්නේ මෙන්න මේ වෙබ්සයිට් එකෙන් ගිහලා සර්ච් කරන්න. එතකොට මේ වෙබ්සයිට් වල අපි වැඩ කරනවා. ඉස්සරහට මම ඔයගොල්ලන්ට වීඩියෝ එකේ පෙන්නන්නම්. ඒකින්ද මම දැන් මේ ටාස්ක් ටික කම්ප්ලීට් කරගන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ පස්සේ ඇවිල්ලා මේවා ටික කම්ප්ලීට් කරගන්න. හරි ඔයගොල්ලන්ට මේ වෙබ්සයිට් එකට ඔය ලින්ක් එකම දාලා තියෙනවා. එතකොට මේ එක වෙබ්සයිට් එකක් ඔයගොල්ලෝ ක්ලික් කරලා එක ගානේ ඔයගොල්ලන්ට කම්ප්ලීට් කරගන්නයි තියෙන්නේ. හරි. ඔයගොල්ලන්ට මම දාලා තියෙනවා ඊළඟට මෙන්න මෙතන ලින්ක් කීපයක්. හරි ඒකේ ඔයගොල්ලෝ පළවෙනි ලින්ක් එක මෙන්න මෙතන පළවෙනි වෙබ්සයිට් එකට ආවම ඔයගොල්ලන්ට ඒක කරන්න තියෙන ටික මම මෙන්න මෙතන දාලා තියෙනවා මින් කරගන්න ලෙන් කරන්න බරෝ කරන්න තමයි තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට මේ වෙබ්සයිට් එකට මේ විදිහට ඇවිල්ලා ඔයගොල්ලන්ට මෙතන තියෙනවා start earning කියලා. අන්න ඒක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ wallet එක මෙතනින් කනෙක්ට් කරගන්න. හරි මම දැන් මෙතන wallet එක කනෙක්ට් කරගන්නවා. හරි මේ ටෙකෝ ෆයිනාන්ස් කියන එකට තමයි ඔයගොල්ලෝ මෙතනින් ඇවිල්ලා තියෙන්නේ. හරි. හරි ඕගොල්ලන් බලා ගන්න පුළුවන් මෙතන උඩ තියෙනවා win test token කියලා. මෙන්න මෙතනට ගිහිල්ලා ඔයගොල්ලන්ට මේ තියෙන token ටික ඔයගොල්ලන්ට win කරගන්න පුළුවන්. TK Ethereum, TKW BTC, TK USDC, TK USD කියන token හතර ඔයගොල්ලන්ට මේ විදිහට win කරගන්න පුළුවන්. win කියන එක ක්ලික් කරලා. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ගේ wallet එකෙන් මෙන්න මේ විදිහට confirmation එකක් එනවා. පොඩි mega Ethereum fee එකක් යනවා මේකට. ඒක නිසා ඔයගොල්ලෝ කලින්ම mega Ethereum process කරලා තියෙන්න ඕන. හරි මෙන්න මේ විදිහට මේක complete වුණා. ඔයගොල්ලන්ට මෙතනින් බලා ගන්න පුළුවන් submit වුණා. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන ක්ලික් කරලා ඔයගොල්ලෝ අනිත් ඒවාත් මෙතනින් මින් කරගන්න මේ හතරම. හරි මම මේ විදිහට මේ හතරම මෙතනින් මින් කරගන්නවා. හරි ඔක්කොම ටික මම දැන් මෙතන මින් කරගෙන තියෙන්නේ. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන earn කියන එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට මේකේ වැඩ කරන්න පුළුවන්. මෙතන බරෝ වලට ගිහිල්ලා ඔයගොල්ලන්ට බරෝ කරන්න පුළුවන්. හරි ඇත්තටම මෙතන මේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙතන කිසිම pool එකක්වත් මුකුත් details මෙතන පෙන්නන්නේ නැහැ. මෙතන ටික වෙලාවකින් මෙතන මේ තියෙන්නේ could not කියලා පෙන්නනවා. could not fetch pool කියලා පෙන්නනවා. ඒ කියන්නේ මෙතන නැහැ කියලා. ඉතින් මේක ඉස්සරහට ඇඩ් කරයි ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ තමයි එතකොට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන කලින් නම් තිබ්බා. මෙතන ඩිපොසිට් ගිහිල්ලා ඔයගොල්ලන්ට ඩිපොසිට් කරගන්න තියෙන්නේ. ඒවා ඩිපොසිට් කරගන්න මම ඔයගොල්ලන්ට ස්ක්‍රීන්ෂොට් වලින් එහෙම අප්ඩේට් එකක් දාන්න අපේ ටෙලිග්‍රෑම් channel එකේ. ඔයගොල්ලන්ට පොඩි වැඩක් මේක කරන්න තියෙන. ඩිපොසිට් ගිහිල්ලා ඩිපොසිට් කරගන්න. ඒ වගේම බරෝ ගිහිල්ලා එතනින් බරෝ කරගන්න. එච්චරයි තියෙන්නේ. ඩිපොසිට් කරලා ඒකෙන් 100 ගාණක් ඔයගොල්ලෝ බරෝ කරගන්න. බරෝ වලට ගිහිල්ලා එච්චරයි කරන්න තියෙන්නේ. හරි ඊට පස්සේ මේ වෙබ්සයිට් එකට දෙවෙනි වෙබ්සයිට් එකට ඇවිල්ලා ඔයගොල්ලෝ මෙතන wallet එක කනෙක්ට් කරගන්න. ඊට පස්සේ sign in දෙන්න. මම දැන් wallet එක කනෙක්ට් කරගෙන මේ විදිහට sign in දුන්නා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට මේකේ වැඩ කරන්න පුළුවන්. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ. මෙන්න මේ වෙබ්සයිට් එකේ වැඩ කරන විදිහ තමයි මේ මෙතනින් ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම create AI agent කියලා ඔයගොල්ලන්ට මේකේ agent කෙනෙක් create කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. හරි ඔයගොල්ලන්ට මෙන්න මෙතන image එකක් upload කරන්න තියෙනවා. මේවා මේ තරු රතුපාට තරු ලගන තියෙන ඒවා අනිවාර්යෙන් කරන්න ඕනේ. ඊට පස්සේ name එකක් දෙන්න. මෙතන එකක් දෙන්න. මොකක් හරි නමක් එතෙන්ට දෙන්න. නිකන් symbol එකක් වගේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන voice type එක ඔයගොල්ලන්ට මෙතනින් තෝරන්න පුළුවන්. මේකේ voice එක අහලා ඔයගොල්ලෝ කැමති එකක් මෙතනින් තෝරගන්න. මෙතන ගොඩක් type තියෙනවා. හරි ඊට පස්සේ මේ වගේ තරු නෑ ඔයගොල්ලන්ට ඕන නම් මේවා ටිකත් fill කරගන්න පුළුවන්.
හරි මම මේ විදිහට මේක තෝරගෙන තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට මෙතනින් ක්‍රියේට් දෙන්න පුළුවන්. හරි මෙන්න මෙච්චරක ප්‍රමාණයක් ඕගොල්ලන්ගෙන් ඉල්ලනවා. ඇතර මෙච්චර ප්‍රමාණයක් මගේ වොලට් එකේ නැතුව ඇති බලමු. හරි ඇතර මෙච්චර ප්‍රමාණයක් නෑ. ඕගොල්ලන්ට මේක ෆර්ස්ට් දවස් කිහිපයක් ෆර්ස්ට් කරලා තමයි ඕගොල්ලන්ට මේක කම්ප්ලීට් කරගන්න වෙන්නේ. ඒකෙත් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මේක කනෙක්ට් කරගෙන ඊට පස්සේ buy and sell කරගන්න තමයි මෙතන තියෙන්නේ. හරි ඔයගොල්ලෝ මෙතන හෝම් එකට ආවට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට මෙතන බලා ගන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට මෙන්න මේක තෝරගන්නවා. ඒකේ ඔයගොල්ලන්ට buy and sell මෙතනින් කරගන්න පුළුවන්. මේ තියෙන buy and sell ඔයගොල්ලන්ට normally මෙතනින් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන උදාහරණයක් විදිහට මෙන්න මේ ගාන දෙනවා. අඩුම ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් ගාන අපි බලමු කීයද කියලා. 0.3යි. ඒක Ethereum ප්‍රමාණයක් අඩුම දෙන්න පුළුවන්. ඉතින් ඒකටත් ඔයගොල්ලන්ට යම්කිසි ෆර්ස්ට් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඔයගොල්ලෝ මෙතන buy දීලා මේ විදිහට buy කරගන්න තියෙනවා. මම දැන් ඒක කරගන්න යන්නේ නැහැ. මොකද ටිකක් වැඩියෙන් මේකේ amount එක තියෙන හින්දා ඔයගොල්ලෝ එතනත් ඒක කරගන්න buy and sell කරගන්න. හරි එතකොට මේකේ අනිත් ෆීචර්ස් වලටත් ඕගොල්ලෝ ගිහින් බලන්න මෙතන ස්ටේකින් එහෙම තියෙනවා. ඕගොල්ලෝ අනිත් ඒවාටත් ගිහිල්ලා බලන්න මොනවද කරන්න තියෙන්නේ කියලා. හරි ඊට පස්සේ අනිත් ලින්ක් එක ඔයගොල්ලන්ට මම දාලා තියෙනවා. ඒකට ආවට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයගොල්ලන්ට මෙන්න මේක තන ස්වැප් කරගන්න පුළුවන්, පූල් වලට දාන්න පුළුවන්. මේ විදිහට ඔප්ෂන් ගොඩක් තියෙනවා. ඔයගොල්ලන්ට මෙතන ඔයගොල්ලන්ගේ තියෙන coin මේ විදිහට select කරගන්න පුළුවන්. ඊට පස්සේ අනිත් පැත්තට මෙතන coin ටික ඔයගොල්ලන්ට select කරගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට මෙතන select කරගන්නවා. හරි. මෙතන මම මේ විදිහට දාගන්නවා. දාගෙන මෙතන ස්වැප් කරගන්නවා ඔයගොල්ලන්ට. ඔයගොල්ලන්ගේ අර කලින් ෆර්ස්ට් කරගත්ත coin ටික මේ මෙගා Ethereum වලට මම මෙතනින් ස්වැප් කරගන්න යන්නේ. ඊට පස්සේ මම දැන් මෙන්න මේ විදිහට මේක කන්ෆර්ම් කරනවා. හරි ඊට පස්සේ මෙතන ස්වැපින් කියලා දෙනවා. ඊට පස්සේ ආයෙ වලට එකකින් කන්ෆර්ම් කරන්න ඕන. හරි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. USD ටික මෙතන මෙගා වලට කන්වර්ට් වුණා. හරි ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට මෙතනින් ඒවා ටික පෙන්නනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙගා එකේ ඉඳන් මෙගා Ethereum වලට මෙතනින් මේක මාරු කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. එතකොට මේ වගේ නම් පොඩි ගාණක් ඕගොල්ලන්ට හම්බෙන්නේ. හරි ඔයගොල්ලෝ මේ විදිහට මෙතනින් ස්වැප් කරගන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන pool වලට ගිහලා ඔයගොල්ලන්ට pool ඇඩ් කරන්න පුළුවන්. මෙන්න මෙතන ඔයගොල්ලන්ට කැමති pool එකක් තෝරගෙන මෙතන ඔයගොල්ලන්ට මේකට deposit කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරි ඊට පස්සේ මෙතන ඒක ටයිප් කරාම ඔයගොල්ලන්ට අනිත් එකේ කොච්චරක් අවශ්‍ය වෙනවද කියලා මෙන්න මෙතනින් පෙන්නනවා. අනිත් එකේ බැලන්ස් එක 0 නම් ඒක ස්වැප් කරගෙන ඉන්න වෙනවා. ඔයගොල්ලන්ට මේක ඇඩ් කරගන්න. හරි ඊට පස්සේ මෙතන amount එක දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට අනිත් එකේ කොච්චරක් අවශ්‍ය වෙනවද කියලා පෙන්නනවා. ඊට පස්සේ මෙතන add liquidity ගිහින් ඔයගොල්ලන්ට මේක ඇඩ් කරගන්නයි තියෙන්නේ. ඊට පස්සේ wallet එකකින් confirm කරගන්න. නැවත ඔයගොල්ලන්ට confirmation එකක් තියෙන wallet එකක් confirm කරගන්න. හරි තුන් පාරක් විතර ඔයගොල්ලන්ට මේකේ confirm කරගන්නයි. ඊට පස්සේ මෙතන liquidity එක add වුණා කියලා මෙන්න මෙතන පෙන්නයි ඔයගොල්ලන්ට. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන lock කියලා තියෙනවා. මෙන්න මේ token ඔයගොල්ලන්ට lock කරලා තියන්න පුළුවන්. මෙතන time period එකකට. ඊට පස්සේ ඔයගොල්ලන්ට vote කරන්න පුළුවන් ඒ වගේ. මෙතන vote ගිහිල්ලා lock කරපුවාම මෙන්න මේවට vote කරන්න පුළුවන්. ඒවත් ඔයගොල්ලෝ කරගන්න. ඊට පස්සේ මෙතන more කියලා තියෙනවා. මෙතන ඔයගොල්ලන්ට තව මේ point program එකක් එහෙම එන්න තියෙනවා. එතකොට මෙතන first set වලට ගිහිල්ලා බලමු අපි. ඔයගොල්ලන්ට මෙතන first set කරගන්න පුළුවන්. මම දැන් මෙතන USDC නම් first set කරගන්න තියෙනවා. ඊට පස්සේ WBTC ඔයගොල්ලන්ට මෙතන first set කරගන්න පුළුවන් මේ විදිහට. ඔයගොල්ලන්ට මේක first set කරගන්න. හරි. මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ මෙතන first set කරගන්නත් පුළුවන්. ඒ විදිහට මේවත් ඔයගොල්ලෝ first set කරලා තියාගන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතනත් ඔයගොල්ලන්ට මම link එක දාලා තියෙනවා මේ වෙබ්සයිට් එකේ. ඒකෙත් ඔයගොල්ලෝ wallet එක connect කරලා මේකෙත් swap කරන්න තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට මෙතනින් wallet එක connect කරන්න පුළුවන්. connect කරලා ඔයගොල්ලන්ට මෙතන swap කරගන්න මේ network එක මෙතන select කරන්න තියෙනවා. ඒක select කරලා ඔයගොල්ලන්ට අනිත් network එක මෙතන තියෙනවා. බලා ගන්න පුළුවන්. මේකෙන් ඔයගොල්ලන්ට swap කරගන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට මේක මෙන්න මේ විදිහට තෝරලා මේ විදිහට ඔයගොල්ලන්ට මම swap කරලා පෙන්නන්නම්. මේ විදිහට දාලා ඔයගොල්ලෝ මෙතන swap කරගන්න පුළුවන්. හරි මෙතන සමහර ඒ වගේ infinite token liquidity කියලා තියෙයි. එතකොට ඔයගොල්ලන්ට මෙතන swap කරගන්න බෑ. ඔයගොල්ලෝ මෙතන coin එකක් select කරන්න. දැන් අපි බලමු මෙතන මේකෙන් කරන්න පුළුවන්ද කියලා. ඔන්න මේකදී ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. ඉතින් මේකදී swap කරන්න පුළුවන්. අපි මේ දෙක මාරු කරලා ඔයගොල්ලන්ට sorry මෙන්න මේ pair එකේදී විතරයි ඔයගොල්ලන්ට මෙතන swap කරගන්න පුළුවන් වෙන්නේ. අනිත් එකේදී liquidity add කරලා නැහැ තාම. එතකොට මේකෙන් මේ pair එකෙන් විතරයි ඔයගොල්ලන්ට swap කරගන්න වෙන්නේ. හරි ඔයගොල්ලන්ට ඊට පස්සේ මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ මෙන්න මෙතන නිකන් ගේම් එකක් ප්ලේ කරන්න වගේ එකක් තියෙනවා. ඔයගොල්ලන්ට ඒකට ගිහිල්ලා බලන්න පුළුවන්. මෙතන wallet එක කනෙක්ට් කරන්න ගියාම එතන කනෙක්ට් කරගන්න බෑ පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
මෙතන සමහර වෙලාවට ඕගොල්ලෝගේ වොලට් එක පෙන්වන්නේ නැති වෙයි. ඕගොල්ලෝ ඊට එහෙම වුණොත් ඕගොල්ලෝ zoom out zoom in කරලා බලන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ වොලට් ටික පෙන්වනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් විටාමස් එකේම මේ විදිහට තමයි ගන්න වෙන්නේ. හරි. අර විදිහට මෙතන error එකක් නින්ද මම මේක මෙතනින් skip කරනවා. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේකේ තව පල්ලෙහාට ගියාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ තියෙන මේකේ DF එක තියෙනවා. ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ තමයි වැඩ කරන්න තියෙන්නේ. මේ ගේට් එකේ මේ තියෙන කැප් එක ඔයගොල්ලන්ට මම මේ දෙකේ වැඩ කරන්න විදිය කිව්වා. ඊට පස්සේ මේ අනිත් මේ B බොප් එක ඔයගොල්ලන්ට කිව්වා. මෙන්න මේ වෙබ්සයිට් එකත් කිව්වා. එතකොට මේ අනිත් ඒවා ඔයගොල්ලන්ට try කරලා බලන්න මේ අනිත් ඒවාගෙත් කොහොමද වැඩ කරන්න තියෙන්නේ කියලා. මේ ගොඩක් ඒවා මෙතන coming soon තියෙනවා. තව ඉස්සරහට එන්න තියෙනවා. ඒක නිසා මෙතන coming soon කියලා තමයි මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ වගේ ඔයගොල්ලන්ට වැඩ කරන්නයි තියෙන්නේ. වැඩ කරලා ඔයගොල්ලෝගේ ට්‍රාන්සැක්ෂන් එහෙම වැඩි කරගන්න සාමාන්‍යයෙන් ඒ දවසකට ඔයගොල්ලන්ට ට්‍රාන්සැක්ෂන් 5ක් 10ක් කරගත්තා නම් ඇති මේ වගේ ඔයගොල්ලන්ට. ඒක නිසා ට්‍රාන්සැක්ෂන් ටිකක් දවස ගානේ ඔයගොල්ලන්ට කම්ප්ලීට් කරගෙන යන්න තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන් ඔයගොල්ලන්ට අප්ඩේට් NFT වගේ ඒවා මේකේ වින් කරගන්න තිබ්බොත් මම ඒක අපේ Telegram channel එකේ දානවා. ඒකට අනිවාර්යෙන් join වෙලා තියාගන්න. හරි. එතකොට මේ GTE කියන වෙබ්සයිට් එකත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒකටත් ගිහිල්ලා ඔයගොල්ලන්ට මෙන්න මේකට join වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට email එක දාලා එන්න. මෙතන wait list add වෙන්න පුළුවන්. ඒක add වෙන්න. එහෙම නැත්නම් wallet එක connect කරගන්නත් පුළුවන්. මෙතන ගෙලිම MetaMask එක click කරලා ඔයගොල්ලන්ට මෙතනින් wallet එක connect කරගන්න පුළුවන්. මෙතන human verification එක ඔයගොල්ලන්ට click කරලා ඒක complete කරලා. මම ඔයගොල්ලන්ට මෙතන අපේ channel එකේ GTE ගැන wait list add වෙන කාලේ ඉඳන් ඔයගොල්ලන්ට මම මේක දැම්මා. මෙන්න මේ විදිහට මම දාලා තියෙනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මේ තියෙන්නේ ඔයගොල්ලන්ට wallet එකකින් හෝ email එකකින් මේකට join වෙන්න පුළුවන් කියලා මම දාලා තියෙනවා. හරි. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ මේකෙම දාලා තියෙනවා. මෙතන මෙන්න මේ විදිහට මේකෙත් ඔයගොල්ලන්ට මේකේ සුපර් බෝඩ් වල වෙබ්සයිට් එකේ ටාස්ක් තියෙනවා. ඒකට join වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ටාස්ක් වලට join වෙන්න පුළුවන්. ඒකෙත් ඔයගොල්ලෝ ටාස්ක් ටික complete කරගන්න. ඔයගොල්ලෝ අර ඊටු ටාස්ක් ටික මේකේ වෙබ්සයිට් වලට ගිහිල්ලා ඒවා complete කරා නම් මෙන්න මේ ටාස්ක් ටිකත් ඔයගොල්ලන්ට complete කරගන්න පුළුවන්. ඒවත් බලලා ඔයගොල්ලෝ complete කරගන්න. හරි මේ GTE කියන එකෙත් මේක run වෙන්නේ මෙගා Ethereum එකේ උඩම තමයි මේක run වෙන්නේ. ඉතින් මේකදී ඔයගොල්ලන්ට තියෙනවා මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මේකේ swap කරන්න තමයි තියෙන්නේ. මෙන්න මෙතන swap කියන එක click කරලා මේ වෙබ්සයිට් එකට යන්න පුළුවන්. හරි ඔයගොල්ලන්ට මේකේ link එකක් මම දාලා තියෙනවා. ඔයගොල්ලන්ට මේ link එකෙන් එන්න පුළුවන් මෙතන testnet කියලා දාලා තියෙන මේ link එක waitlist add වුණාට පස්සේ. හරි. එතකොට ඔයගොල්ලන්ට මෙතන wallet එක connect කරලා ඔයගොල්ලන්ට මේකට join වෙන්න පුළුවන්. හරි. මේ විදිහට ඊට පස්සේ sign message එකක් තියෙයි. ඒකත් confirm කරන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේකෙත් ඔයගොල්ලන්ට මෙතන swap කරන්න පුළුවන් option තියෙනවා. මෙතනින් ඔයගොල්ලන්ට swap කරන්න පුළුවන්. වෙන token වලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් GT වලට එන මෙතන swap කරගන්න පුළුවන්. මම මේ විදිහට දාලා බලනවා. හරි ඊට පස්සේ මම swap එක දෙනවා. හරි ඊට පස්සේ මෙතන swapping කියලා දෙනවා. ඊට පස්සේ wallet එකේ මේ විදිහට confirmation එක ඉල්ලනවා. confirm කරන්න. හරි ඔයගොල්ලන්ට මේ airdrop එකේ මේ GTE කියන එකට සහ Mega Ethereum දෙකටම ඔයගොල්ලන්ට join වෙන්න පුළුවන්. මේක එක airdrop එකක් කරා එක task එකක් කරා. ඒ කියන්නේ මේ දෙකම එකම network එකේ run වෙන හින්දා ඔයගොල්ලන්ට දෙකෙන්ම join වෙන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ trade කරන්න පුළුවන්, swap කරන්න පුළුවන්. ඔය විදිහට දෙපැත්තට ඔයගොල්ලන්ට swap එක කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන මේ වලට ගිහිල්ලා බලන්න ඔයගොල්ලන්ට මේ වගේ quick buy කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ තියෙන ඒවා. හරි ඊට පස්සේ ආයෙ wallet එකකින් confirm කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන swap කියලා වෙනම option එකක් තියෙනවා. ඒකෙත් ඔයගොල්ලන්ට යන්න පුළුවන්. හරි ඒ කලින් එකම තමයි ඔයගොල්ලන්ට තියෙන්නේ. හරි ඊට පස්සේ මෙතන earn කියලා එකක් තියෙනවා ඔයගොල්ලන්ට. මෙතන liquidity එහෙම pool එකක් ඔයගොල්ලන්ට දාන්න පුළුවන්. මෙතන pool එකක් create කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඔයගොල්ලන්ට token ටික දාලා මෙතනින් මෙතනින් ගිහිල්ලා එහෙම නැත්නම් මෙන්න මෙතන පල්ලෙහා තියෙන ඔයගොල්ලන්ට කැමති එකක් තෝරගෙන මෙතනින් deposit යන්න පුළුවන්. deposit ගිහිල්ලා මේකට deposit කරගන්න පුළුවන්. ඊට පස්සේ කොච්චර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද කියලා අනිත් එකකින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ගිහිල්ලා deposit කරන්නයි තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ wallet එකේ මෙතනින් confirm කරගන්න. හරි මේ විදිහට සමහර වෙලාවට fail වෙවි. ඔයගොල්ලෝ දෙපාරක් තුන් පාරක් ඒක try කරන්න. හරි ඔයගොල්ලෝ එතන මේ විදිහට error આવොත් කීප වතාවක් try කරන්න. එහෙම නැත්නම් දවස් ටික වෙලාවකින් try කරන්න. ඔයගොල්ලන්ට ඒකත් කරගන්න පුළුවන් වෙයි. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන ඔයගොල්ලන්ගේ asset portfolio එක බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ට token එකක් මෙතනින් ඔයගොල්ලන්ට
ලොන්ච් කරන්න පුළුවන්. මෙතන ඔයගොල්ලෝගේ ටෝකන් එකේ පික්චර් එකක් අප්ලෝඩ් කරලා ඉමේජ් එකක් අප්ලෝඩ් කරලා නමක් දීලා ටෝකන් සිම්බල් එක දීලා මෙතන ඩිස්ක්‍රිප්ෂන් එකක් දීලා මෙතන සෝෂල් මීඩියා ටික ඒවට දානවා නම් දාන්න එකවත් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙච්චරක ෆී එකක් යනවා කියලා දෙනවා. ඊට පස්සේ මෙතන ලොන්ච් කියන එක දීලා ඔයගොල්ලන්ට ඔයගොල්ලෝගේ ටෝකන් එක ලොන්ච් කරන්නත් පුළුවන්. ඒ විදිහට ඒකේ වැඩේ කරගන්න. ඔය ටික තමයි අතර මේක කරගන්න තියෙන්නේ. ඕගොල්ලොන්ගේ මේකේ DF වල වැඩ කරන්න. එතකොට ඕගොල්ලන්ට මෙගා එතේරියම් එකට අමතරව මේ DF හරහා වෙනම එයාඩ්‍රොප් දුන්නොත් ඒ වගේටත් ඕගොල්ලන්ට ජොයින් වෙන්න පුළුවන්. හරි ඇත්තටම ඕගොල්ලන්ට මම මේකේ විශේෂයෙන් දෙයක් කියන්න ඕන. මේකෙදී ඕගොල්ලෝ මෙතන ඕගොල්ලන්ට මේකේ මම ගිහිල්ලා පෙන්නන්නම් මේ මෙගා එතේරියම් කියන එකේ ඇත්තටම මෙයාලා කියලා නැහැ මේක ඕගොල්ලන්ට රිවෝඩ් එකක් දෙනවා කියලා මෙයාලා සඳහන් කරලා නැහැ. මෙතන ඕගොල්ලන්ට ඉම්පෝර්ට් නොටිස් වල මෙතන දාලා තියෙනවා. මෙතන ඔයගොල්ලන්ට මේ තියෙන මෙන්න මේ විදිහට not incentive කියලා මෙන්න මෙතන දාලා තියෙනවා. ඉතින් testnet users වලට මේක වැදගත් වෙනවා. එතකොට ඔයගොල්ලෝ multiple use කරනවා නම් මේක ඔයගොල්ලෝගේ time එක waste වෙනවා කියලා තමයි මෙතන දාලා තියෙන්නේ. යාලා airdrop එකක් දෙන්නේ නැහැ කියලා තමයි දාලා තියෙන්නේ. මේ incentive කියන්නේ අපිට ලාභයක් නැහැ කියන එක. ඉතින් මේක ඔයගොල්ලෝ කරනවා නම් ඇත්තටම මම දැම්මේ මේක මේ වගේ ගොඩක් ඒ වගේ මේ විදිහට සාමාන්‍යයෙන් කියනවා. එතකොට කියලා ඊට පස්සේ මේකේ airdrop එකක් දෙනවා. ඉතින් ඒකින්ද අපි මේ වගේ හොඳ ප්‍රොජෙක්ට් වල වැඩ කරලා තියාගන්න එක හොඳයි. ඒක නිසා තමයි මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ෂෙයා කරේ. ඔයගොල්ලෝ කැමති කට්ටිය මේකට ජොයින් වෙන්න පුළුවන්. ජොයින් වෙලා මේක වැඩ කරන්න පුළුවන්. මේ ප්‍රොජෙක්ට් වල වැඩ කරන්න පුළුවන්. හැබැයි ෂෝ එකක් තියාගන්න එපා. මේක දෙනවමයි කියලා එහෙම කියන්න බෑ. මේක මේ ප්‍රොජෙක්ට් එක මම ෂෙයා කරේ ඔයගොල්ලන්ට chance එකක් තියෙන හින්දා ඔයගොල්ලෝ කරන්න නොකරන එක ඔයගොල්ලෝ තීරණය කරලා මේක වැඩ කරන්න. හරි. ඔය ටික තමයි විශේෂයෙන් ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ. ඒ වගේම මේ GTE කියන එකෙත් ඔයගොල්ලෝ මම මේ විදිහට මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් මෙයාලගේ Discord එකේ මෙයාලත් මේ විදිහටම තමයි කියන්නේ. මේකත් එයාලගේ airdrop එකක් නැහැ කියලා. ඉතින් ඔයගොල්ලන්ට DF වල වැඩ කරන්න පුළුවන් කියන මතන දාලා තියෙනවා. ඒ විදිහට වැඩ කරන්න පුළුවන් අය දවස් ගානේ ඔයගොල්ලෝ මේකේ පොඩි වෙලාවක් අරගෙන වැඩ කරන්න තියෙන්නේ. ඉතින් ඔය ටික තමයි ඔයගොල්ලන්ට අප්ඩේට් එකක් විදිහට මේකේ දෙන්න තියෙන්නේ. ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම් වෙනකම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අපේ Telegram channel එකට join වෙලා නැත්නම් ඒවට join වෙලා තියාගන්න. එහෙනම් හැමෝටම ජය වේවා.